welcome back to my YouTube channel. ඉතින් මේක මං දැන් welcome back to my YouTube channel කිව්වට මගේ channel එක නෙමෙයි මේක අපි හැමෝගෙම YouTube family එක. ඉතින් දැන් මට ඉන්නවා subscribers ලා 2200 ගාණක්. ඉතින් මේ මට ඇත්තටම හරිම වටිනවා මේ ගාණ. මං ඒගොල්ලන් වෙනුවෙන් ඉතින් අනිවාර්යයෙන්ම ලස්සන vlog අරන් එනවා. මට කමෙන්ට් කරන අය වෙනුවෙන් මගේ වීඩියෝ වලට ලයික් කරන අය වෙනුවෙන් ඉතින් ඔන්න අද ඉරිදා දවසක්. අද ඉරිදා දවසක් කියන්නේ අද හරිම ගොඩාක් මහන්සි ඉරිදා දවසක්. ඒ වුණාට මම හිතුවා මේ vlog එකක් රෙකෝඩ් කරන්න කිසිම plan එකක් නැහැ. මේ නමුත් දැන් සාමාන්‍යයෙන් සරලවම කිසිම ප්ලෑන් එකක් නැතුව වීඩියෝ එක රෙකෝඩ් කරන්න පටන් ගත්තේ. ඉතින් අපි බලමු මම කොච්චර දුරක් වෙනකම් වීඩියෝ එක රෙකෝඩ් කරනවද. ඔයාලට මම මේ vlog එක කොහොම අරගෙන එයිද මේ කියන්න මන් දන්නේ නැහැ. මේ මොකද අද ගොඩාක් මහන්සි කියන්නේ අපි සෙනසුරාදාවල් 3ක් මේ එක දිගට වැඩ කරා. මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මේ මම වැඩි කතා කරන්නේ නැහැ. මේ මෙහෙම වැඩ කරන ගමන් කතා කරමු. ඉතින් ඔයා මගේ වීඩියෝස් බලන්නේ තාම මගේ channel එක subscribe කරලා නෙමෙයි නම් මගේ අනිත් වීඩියෝස් බලලා ඒවත් හොඳයි නම් මගේ channel එකට subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් එහෙනම් ඔයා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ වීඩියෝ හොඳයි නම් තාමත් මගේ channel එක බලන්නේ මාව subscribe කරලා නෙමෙයි නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මම හැම සිකුරාදම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ටික් ගාලා notification එකේ. එතකොට ඔයාට පුළුවන් මං දැම්මේ මොකක්ද කියලා වීඩියෝ එක බලන්න. එහෙනම් අපි බලමු අද දවසේ කොහොමද මම ගත කරන්නේ. කොච්චර දුරට වීඩියෝ එකේ රෙකෝඩින් එක මං අරගෙන යනවද කියලා. කිසිම plan එකක් නැතුව තමයි මේක කරන්නේ. අපි බලමු එහෙනම්. Keep watching. ඉතින් ඔන්න මගේ වීඩියෝ බලන අපේ ෆැමිලි එකේ යාළුවෝ දන්නවා මට එක එක જાති යාළුවෝ ඉන්නවා කියලා. මම තව අලුත් යාළුවෙක් එක්කන් ආවා. මම දැන් ඔයාලට එයාව ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ. සර්ප්‍රයිස්! සර්ප්‍රයිස්! මේ ඉන්නේ අපේ අලුත් යාළුවා. ඔයාලට පේනවද මෙන්න මේ අහිංසක චූටි සුදු මහත්තයව මං එක්කන් ආවේ පාරේ ඉඳලා. හලෝ මම මේ අක්කගේ අලුත් සුදු මහත්තයා. මාත් ඔයාලත් එක්ක ඉන්නවා දැන් වීඩියෝස් වල. ඔව් මගේ නම සුදු මහත්තයා කියලා කියන්න. මගේ නම සුදු මහත්තයා. මං මේ අක්කා එක්කන් ආවේ පාරේ ඉඳලා. ඉතින් දැන් මං හොඳ සැපට ජීවත් වෙනවා. ඔව් මං හොඳ සැපට ජීවත් වෙනවා. ඉතින් මෙයා හිටියේ පාරේ මේ මං එක දවසක් නේ දැන් දවස් 2කට උඩදී මං වැඩට යනකොට හිටියා. ඉතින් මේ මං එහෙමම වඩාගෙන එක්කන් ගියා ෆැක්ටරියට. ඊට පස්සේ මෙයා කාවත් අඳුරන්නෙත් නෑ. පැනලා ගිහින් තිබුණා. ඊට පස්සේ ඊළඟ දවසේ මේ දවල් ඇවිල්ලා තිබුණා. මේ සමහර විට එයාට හිතෙන්නේ තියාට අපි ආදරේ කියලා. මේ ඇවිල්ලා තිබුණා. මේ ඉතින් ඊට පස්සේ අපේ ෆැක්ටරි එකෙන් තමයි මට පෙන්නුවේ මෙන්න ඔයාගෙන ආපු එක්කෙනා ඇවිල්ලා ඉන්නවා කියලා. මේ මං උදේ කෑමක් දාගෙන ගියේ බෑග් එකේ මට හම්බුනොත් දෙනවා කියලා. ඊට පස්සේ කෑම එකක් දීලා වතුරක් දීලා හිටියට පස්සේ මෙයා හවස් වෙනකම්ම හිටියා. මං ඉතින් කොහොමද ප්‍රාර්ථනා කර හිටියේ අනේ ඔයා ඉන්න මං ගෙදර එක්කන් යනවා මේ කියලා. ඉතින් මං ඕෆ් වෙලා ඉන්නකොට මෙයා ඉන්නවා හොඳට දිගෑරිලා මේ නිදාගෙන. මං ඉතින් බෑග් එකේ දාගෙන එක්කන් ආවා. දැන් ඉන්නවා. මෙයාගේ නම සුදු මහත්තයා. මේ ඉන්නේ සුදු මහත්තයා. එළියේ ඉඳන් එක්කන් ආවේ. මං හොඳට උණු වතුරෙන් නෑවුවා. දැන් සුදුයි මේ පුළුම් බෝලයක් වගේ. මෙයාගේ වීඩියෝස් තියෙනවා එක්කන් ආවට පස්සේ මේ අපේ ගෙදරත් එක්ක යාළු කරවන්න ගත්ත උත්සාහය. මෙයා එන වසයි මෙහෙම හිටියට සෙල්ලම්කාරයෙක් වගේ. ඔව්. පාතාලෙන් බහැලා වගේ ගෙනාපු ගමන් ගගා අපේ ගෙදර අයටත් පාඩ් දැම්මා. ගෙදර අනිත් යාළුවන්ටත් දැන් යාළුයි. වලු පැටියා එක්කත් යාළුයි, පූස් පැටව එක්කත් යාළුයි. පුදුම සෙල්ලමක් මෙයාගේ තියෙන්නේ. මෙයාගේ උරිතලේ වැඩි. ඔව්. උරිතලේ වැඩි. පාරේ දැන් ආවට ඉන්නේ පාතාලේ. පේනවනේ? ඔව්. කනවා. පාතාලේ. පාරේ දැන් ආවට පාතාලේ.
මෙහි තියෙනවා මේ බකව් කියලා සිටි එකක්. ඉතින් මේ එහෙ තියෙනවා ලංකාවේ මේ බඩු තියෙන කඩයක්. ඉතින් අපි එහෙ යන්නේ නැහැ. මේ අපි මෙතන කට්ටිය ගොඩක් ඉන්න නිසා මේ ඕඩර් එකක් දාපුවාම එයාලා මේ බඩු ටික අරගෙන එනවා. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්න යන්නේ මම ලේ 75කට ගත්තේ මොනවද කියලා. බ්ලැක් කරි ගස සෝයා එකක්. ඊට පස්සේ ආයෙ තියෙනවා පොල් කිරි පැකට් එකක්. ඊට පස්සේ තියෙනවා හාල්ස කැල්සියම් මැලිබන් යහ පෝෂන්. මේකත් මාතර ප්‍රීලන් රසම්. මම දන්නේ මේ මං රසම් පොඩ්ඩ ආසයි. මේ ගොඩක් සැරයක් බීලා නැහැ. දෙතුන් වතාවක් බීලා තියෙනවා. ඉතින් මේ ඇඟට හොඳයි කියනවනේ ටිකක් ඔය මේ මහන්සි වුණාම. ඉතින් මේ ඔය සමහර අය කියනවා මං අහලා තියෙනවා මේ කන්න බැරි රන් කෑම කන්න චුට්ටක් පුළුවන් වෙනවා මේක බිව්වහම. ඇත්තද බොරුද දන්න කෙනෙක් ඉන්නවනම් මේ ගැන චුට්ටක් මට කියන්න. මේ මම දන්නේ නැහැ මේක කොහොමද හදන්නේ මොකද්ද කරන්නේ කියලා. මේ කාගෙන් හරි අහගන්න ඕනේ. බලමු. ඉතින් මෙච්චරයි ගත්තේ. බඩු අරගෙන තිනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. අයිටම්ස් 6යි ලේ 75යි. අද ඉතින් ඔයාලට බලන්න තියෙන්නේ මම ගෙදර ඉඳන් කරන දේවල්. මොකද මේ කඩේ යනවද එළියට යනවද මොන හරි කරන්න තියෙනවද කියලා ප්ලෑන් එකක් නැහැ. මෙන්න ඔය කබඩ් එක මේක තමයි තියෙන්නේ. මේ දෙක කොටස් දෙකක් තියෙනවා. මේ උඩ ටික තියෙනවා. ඉතින් මම ඕවා ඔක්කොගම රෙදි දාලා තිබ්බේ. මේ ඊට අමතරව තව අරකට තියෙනවා. ඒකෙත් තියෙන ජැකට් අනම්මනම් මේ ඒකේ ඒවම දාලා තියෙන්නේ. මේක ඉතින් දා ගන්නවා. තව කෙනෙක් ආවොත් එයාට ඉඩ දෙන්නත් ඕනි. පේනවනේ සේරම ආපහු ඇතුළට නමලා අයන් කරලා දාන්න ඕනේ. මේ මට ඇඳුම් ගොඩක් නැහැ. මම ඇඳුම් තියාගන්න නැහැ ගොඩක්. මේ මොකද සීත කාලෙට අඳින්න තියෙන ඒවා ඔක්කොම රස්නේ කාලෙට ලගේජ් වලට දාලා වහනවා. මේ රස්නේ කාලෙට අඳින්න තියෙන ඇඳුම් ටික විතර අරගන්නේ. දැන් ඒ වගේනොත් මට හිතුනොත් මට මේක හරියන්නේ නැහැ අඳින්න බෑ කියලා. මේ ලොකුයි හරි කුඩයි හරි නම් කොහොමත් මම තියාගන්නේ එක්ක කාට හරි දෙනවා. නැත්තම් මේ විසික් කරලා දානවා. මම කැමති නැහැ රූම් එකේ දේවල් පුරවගෙන ගොඩ තියාගෙන ඉන්න. ඒක හරි කරදරයක්. අද අපි මේ කරන්නේ කිසිම මේ ප්ලෑන් එකක් නැති ව්ලොග් එකක් නේ. මේ මට හිතුණා දැන් මේ මට තව බඩු ටිකක් කරගන්න සුපර් මාකට් එකට යන්නත් ඕනි. ඉතින් අර තව මේ මං කියවුවානේ මේ මට ගිෆ්ට් ගන්නවා කියලා මම බර්ත්ඩේ එකට. ඉතින් මේ බර්ත්ඩේ එකට තියෙන තව සති දෙකයි. ගිෆ්ට් තව මදි එතෙන්ට 15ක් විතර. මේ ඒකටත් තව දෙකක් තුනක් ඇඩ් කරගන්නත් එක්කම මේ මගේ වැඩත් ඉවරයි ගෙදර තිබ්බ. ඉතින් මේ මට දැන් කෑම හදාගන්නත් මුකුත් නැහැ. ඒ නිසා අපි ටිකත් අරගෙන බර්ත්ඩේ එක වෙනුවෙන් අද කලෙක්ට් කරගන්න ගිෆ්ට් මොනවද කියලා බලමු. එහෙනම් යන්. ඔන්න ඉතින් මම මුලින්ම ආවේ මගේ පිලෝ එක අරගන්න වැඩේට. මේකේ නම ජිස්ක්. මට මේ කියවන්න දන්න විදිහ මන් දන්නේ නැහැ වෙන නමක් කියනවද කියලා. එහෙමනම් ඔයාලා කමෙන්ට් කරන්න ඒ නම. සමහරට මං වැරදිද දන්නේ නැහැ ප්‍රොනවුන්ස් කරා. ඉතින් මේ ඔන්න ඉතින් ආපු ගමන් ඇතුලේ තියෙනවා පුංචි පුංචි ගණන් වලට එක එක පොඩි පොඩි අයිටම්. ඒ කියන්නේ හෝම් අයිටම්.
ඉතින් මට නම් හිතෙනවා දැක්ක ගමන්ම මෙතන හොඳ ප්‍රොඩක්ට් ගන්න තියෙනවා කියලා. ඉතින් අපි අතලට ගිහිල්ලා බලමු මොනවද අපිට ගන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මුලින්ම තියෙනවා මම හොයාගන්න ආපු දේම මේ මුතන මේ පටන් ගන්න ඉඳන්ම තියෙන්නේ බෙඩ් අයිටම්. ඒ කියන්නේ බෙඩ් ෂීට්ස්, එතකොට මේ අර මිට්ට වලට දාන කවර, පිලෝ කේස්, පිලෝ ඔය ඕනම වර්ග දෙයක් මුලින්ම පටන් ගන්න තැන ඉඳන් තියෙනවා. මේ හැබැයි මට හිතෙන විදිහට මේවා 100% cotton pillow case, bed sheets අන්න ඒව තමයි තියෙන්නේ. මේ සෑහෙන ඩිස්කවුන්ට් ප්‍රයිස් වලට දාලා තිබුණා පිලෝ එහෙම. මේ ඉතින් අපි බලමුකෝ මට හොඳ පිලෝ එකක් හොයාගන්න. මං ඉතින් මුළු ෂොප් එක පුරාවටම ඇවිදලා මෙන්න මේ බෝතලෙත් හොයාගත්තා. මට ඒකට ආස හිතුණා. ඒකත් අරගත්තා. වෙන ඉතින් ගන්න දේවල් තිබුණත් මට ඇත්තටම ඒවා අත්‍යවශ්‍යම දේවල් නෙමෙයි. ඉතින් ඒ නිසා මං පිලෝ එකයි පිලෝ එකට පිලෝ කේස් එකකුයි මේ බෝතලේ විතරයි ජිස්ක එකෙන් අරගත්තේ. ඒ ටිකත් ඉතින් බිල් කරගෙන මන් දැන් යනවා මගේ ඉතුරු වැඩ ටික කරගන්න. අපි එහෙනම් යන් මේක බිල් කරගෙන අපි ඉතුරු වැඩ ටික කරගන්න. මන් දැන් මේකත් අරගෙන කාර්ෆුව එක තුළට ගිහින් හොඳ ලොක් වෙන ලොකර් එකක් බලලා අනිවාර්යෙන් මේක ලොක් කරන්න ඕනේ ඇතුළට දාලා. මොකද මට මේකත් අරගෙන ඉතුරු වැඩ ටික කරගන්න අපහසුයි. ඉතින් ඒ නිසා අපි මේක ලොකර් එකට දාලා මට චූටි බඩගින්නකුත් තියෙනවා කෝපි එකකුත් අරගෙන ඒක බිබියන් ඉතුරු වැඩ ටික කරගන්න. මම ඉතින් නිකමට වගේ සින්සේක ඇතුළට ආවේ. ඇත්තටම සෑහෙන ලොකු ඩිස්කවුන්ට් වලට සෑහෙන ගණන් අඩුවට මෙන්න මේ ඇඳුම් තිබුණා. ඇත්තටම ලේ 5ටක් තිබුණා. මේ මෙන්න මේ බ්ලවුස් එක එහෙම මට මතක විදිහට ලේ 9ක්. ඉතින් ඔය සේරම ඇඳුම් ඩිස්කවුන්ට් ප්‍රයිස් වලට හම්බෙච්ච දේවල්. මම ඔය ඔයාලට පෙන්නන හැම ඇඳුමක්ම අරගත්තා. ඉතින් කමෙන්ට් කරන්නකෝ බලන්න මට කොයි ඇඳුමද වැඩිපුරම ලස්සන කියලා. මේ ඇඳුම් එකක්වත් ඇත්තටම ලොකු ගණන් දීලා ගත්ත ඒව නෙමෙයි. නමුත් බලන්නු ගේවා හරියට මැච් වෙනවා ලස්සනයි. මේ මම නිකන් ටිකක් හොඳ මැටීරියල් බලලා ගත්තෙත් ඔයාලා දන්නවා මම ඔයාලට කියලා තියෙනවා මම ලේසි එකට දෙයක් හොඳද නැද්ද කියලා බලන්නේ නැතුව ගන්නෙ නැහැ. ඉතින් මට හරියනවා නම් ඒකේ මැටීරියල් එකත් හොඳයි නම් ඒකේ ක්වොලිටි එකත් හොඳයි නම් ප්‍රයිස් එකත් හොඳයි නම් ඔය සේරම චෙක් කරලා තමයි මම දෙයක් ගත්තොත් ගන්නෙ. ඒක ඉතින් මං ගැන දන්න අය හැමෝම දන්නවා. මම මේ වීඩියෝ එකේ මේ අඳගෙන ඉන්න ප්ලේයර් පෑන්ට් දෙක ඒ කියන්නේ නිල් පාට එකයි ලා නිල් පාට එකයි ඔයාලා ඉස්සරහයිදී අනිත් පෑන්ට් එක දකි. මේ පෑන්ට් එක ලේ 24යි. එතකොට මේක මෙන්න මේක ලේ 34යි. මේවා ලේ 80 ගණන් 90 ගණන් වලට දාලා තිබ්බේවා තමයි අර මං කියපු ප්‍රයිස් වලට හම්බුනේ. මේකත් ලේ 24යි. මේක දෙපැත්තෙන් පොකට් දෙකක් තිබුණා. ඉතින් මේ ඇඳලා හිටපු බ්ලවුස් ඔක්කොම ටික ලේ 5යි 12යි 9යි ඔන්න ඔය වගේ ප්‍රයිස්. ඔයාලා ගණන් හදලා බලන්න. දැන් රේට් එක 73යි 783යි. ඉතින් හරිම ලාභයි. මට මේ ඇඳුම් ටික ඔක්කොටම ගියේ ලේ 124ක් විතර මට මතක විදියට. ඉතින් මේ ගානට මේ ටික සෑහෙන්න වටිනවා. Hi, I think I spend a lot of money. මගදී චුට්ටක් මේ ඇතුළේ රෙකෝඩ් කරන එක නතර කරා. මොකද මේ මට ටයිම් නැහැ. මේ කාර්පෝඩ් එක 10 විද්දි වහනවා. මේ දැනටමත් වෙලාව ඉන්න බලන්න 9යි.
ඉතින් මම රෑ වෙන්න කලින් ගෙදර යන්නත් එපැයි. ඒ නිසා මේ ගෙදර ගිහිල්ලා පෙන්නන්නම් ගත්ත ඉතුරු ඒවා. ඉන්න මම ඔයාලට පෙන්නන්නම් දැන් එළිය. No, it's okay, no problem. දැන් තමයි ගෙදර ආවේ. හොඳටම මහන්සි. මහන්සි වුණාට මේ සතුටුයි අලුත් ඇඳුම් ගත්තනේ. අලුත් කොට්ටෙකුත් ගත්තනේ. මේ මං හිතන්නේ මං ඔයාලට මෙහෙම්මම මං කියලා තියෙනවනේ මං ඉතින් හැම vlog එකේම ඔයාලට පොඩි අයිඩියා එකක් අරගන්නත් එක්ක මේ මම ගන්න හැම දෙයකම මේ බඩු මුට්ටු ඔක්කොම පෙන්නනවා කියලා. ඉතින් මං දැන් ලෑස්ති වෙන්නේ ඔයාලට ඒවා පෙන්නන්න. එහෙනම් බලමු මොනවද ගත්තේ කියලා. අවශ්‍යම දේ ඉල්ලා. අයියෝ අයියෝ. කොයිද කොටස? බිල ඉරිලා. නමුත් කමන්නේ. මොකද මට බිල් එක ඕනි. ගණන් මුලින්ම මේක දිනනවා මේ අනේ මම මේ වගේ නම් දන්නේ නැහැ. නමුත් සලාද හදන්න ගන්නවා කියලා නම් දන්නවා ඈ. මේ මම දන්නෙත් නෑ මේ රුමේනියන් නම් කියවන්න වැරදිවට කියලා ඊට පස්සේ වීඩියෝ බලන අය මට බනි. මේක ගත්තා මේක 4.99යි 5යි. එකලේ 5යි. මේ පාන් එක ගත්තා. මේ මං කිව්වේ බ්‍රවුන් බ්‍රෙඩ් වල තියෙනවා කියලා අහන්නට එතකොට තව මොනවද තියෙන්නේ? චියා සීඩ් තියෙනවා. තලයට තියෙනවා ඔක්කොම තියෙනවා. මේකත් ප්ලේ 9යි 90 ගාණක් 10යි. ඊට පස්සේ මේ දෙක ගත්ත මේ රූම් එක ඇතුලේ මම ওই චූටි දේවල් හොදනවනේ 4.50යි ලේ 4.50යි මේකත් පෙප්කෝ එකෙන් ගත්තේ 16ක්. ඔව් 16ක්. මේකේ 16ක් තියෙනවා. මේක රොන් 9යි. 9යි. මේක 2.73යි. මේ එක ගෙඩියයි ගත්තේ. බොරුවට අහක් යනවා මම වැඩිපුර ගෙනාවා මම. නැත්නම් බීම හදන්න. මම උදේට ජූස් හදලා බොනවා. මේක මේ තියෙන්නේ ඒක 5.99යි. මේ යෝගට් මේවා මේ පැණි රස නැහැ. ටිකට 7.16ක්. රොන් 7.16ක්. හරිද? තක්කලි ගත්තා. මෙතන තියෙනවා ග්‍රෑම් 384ක්. ලේ 2.30ක්. මේ අර ජපනීස් කියුකම්බර් ඒක ග්‍රෑම් 336යි ලේ 1යි. මේ එතකොට ලෙමන් ගත්තා. මෙතන තියෙනවා ග්‍රෑම් 780ක්. ඒකත් 6.86යි. පෙප්සි එකක් ගත්තා. sugar zero. ඒකේ ගාන මැකිලා. මේ හොයාගන්න බෑ. මට මතක නෑ මේකත් ලේ 15ක් විතර වගේ උනේ. මේකේ හොයන්න බෑ බිල් එක තෙමිලා ඉරිලා. අලගත්තා හෙට උදේට උයන්න. ග්‍රෑම් 474ක් තියෙනවා 1.13යි මේ. පේනවද දන්නේ. පැට් බටර් එක අරගත්තා. මේකලේ 19.90ක්. මේකත් කාඩ්බෝඩ් එකෙන් ගත්තේ. ඊට පස්සේ ෂැම්පූ එකක් අරගත්තා. මට මතක විදිහට 18ක් වගේ. කිරි එක ගත්තා. මේක 9.90ක් හෝ 9.80 ගාණක්. සුපර් මාකට් එක තුලින් ගත්තේ ඒ ටික තමයි. හරිද? ආනි my favorite. මේකේ තියෙනවා කිලෝග්‍රෑම් 2.756ක්. මේක 4.66ක්. වතුර පෙන්නන්න බැරුව ගියානේ. අද මම ගත්තා මේ වතුර එක එක ಜಾති වලින්. මොකද මේ මම එක සැරයක් මේ මගේ යූරින් ප්‍රශ්නයක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් වුණා. ඒ වෙලේ මේ මට කිව්වා හොස්පිටල් එකෙන් ඒ කියන්නේ එකම වතුර ಜಾතිය මේ එක දිගට බොන්න එපා. වතුර එකින් එක වෙනස් කරලා බොන්න කියලා. ඉතින් මේ ටිකක් හොඳ වතුර එකක් අතරින් ආයෙ චුට්ටක් ගන්න අඩු හොඳ එකක්. ආයෙ චුට්ටක් ටිකක් ගණන් වැඩි ටිකක් හොඳ වතුර එකක්. එහෙම මම පාවිච්චි කර හිටියා. මේ ඉතින් අදත් මම ගෙනාවා. මම මේක ඔයාලට අනිවාර්යෙන් කියන්න ඕන. මේ
ඒක මේ අය කරන දෙයක්ලු. මං ඇත්තටම කොහොමද දන්නේ අනිත් තැන්වල මේ ඔයාලගේ වැඩ කරන තැන්වල රුමේනියාවේ ඉන්න අයගේ එහෙම තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න කියලා. ඉතින් මම එහෙන්න ඔන්න මේක ගත්තා. මේ සෙට් එකම මෙතන තියෙනවා. බෝතල් 6ක් තියෙනවා ලීටර් 2 ගානේ. මේකලේ 19.90ක් විතර වුණා. 20යි කියමුකෝ. මම මේක මේ චූටි බබේගේ පින්තූරයක් තියෙන්නේ. පේනවද දන්නේ මෙන්න මේක. ඒකෙත් වතුර බෝතල් 4ක් තියෙනවා. ඒකේ ගාන මෙන්න මේ බෝතලේ මෙන්න මේ බුක්ක විනායක. ඒකේ එක බෝතලයක වතුර ලීටර් 5ක් තියෙනවා. ඊට පස්සේ අන්න අරක හරි සුවඳයි. මේක මම ඔයාලට කියන්න ඕනේ. මෙන්න මේක මොකද්ද මේක? මේක ෆැබ්‍රික් කන්ඩිෂනර් එක. අපි කම්ෆර්ට් කියලා පාවිච්චි කරන්නේ. මේ ඒකක්. ඔන්න මම ළඟටම පෙන්නනවා. මේ වල කාර්පූඩ් එකෙන් දැක්කොත් මෙහි ඉන්න අය අරගෙන බලන්න. ඇත්තටම හරි සුවඳයි. හරි. එතකොට ඒ ටික හරි. ඊට පස්සේ මේ ඇඳුම් පෙන්නන්නේ නැහැ. මේ ඔයාලා ඇඳුම් දැක්කනේ. මේකේ තියෙන අර ගත්ත කොට්ටේ මේ පිලෝ කේස් එකයි මේ බෝතලේ ජූස් හදන්න ආයෙත් ගත්තේ. මේ බිල නැත්තම් මේ මම බොරු ගණන් කියලා තියෙවි. දැන් මේ බිල තිබුණා නේ. මේ තියෙන්නේ බිල 50යි නෙමේ 79.99ක්. ඒක ඩිස්කවුන්ට් එකක් තිබිලා තියෙනවා. ඒකේ නිසා ඩිස්කවුන්ට් එකට අඩු වෙලා 39.99ක්. එතකොට මගේ කොට්ටේ වෙලා තියෙන්නේ 39.99. ලේ 40යි. කොට්ටේ මිල ලේ 40යි. පිලෝ කේස් එක ලේ 20යි. නෑ සෝරි 18.50යි. බෝතලේ ලේ 10යි. මිලිලිටර් 500 එකක්. එතකොට මං කිව්වා නේද රුමේනියාවේ බෑග් ගණන් කියලා. මේ බෑග් එකට 3.32යි. අර බෑග් එකට ලේ 1යි. චීස් කේකේ බිල් එක ඔක්කොම ලේ 72යි. කාර්පූර් එකේ ඇතුලේ සුපර් මාකට් එකේ බිල් එක 220යි. ඇඳුම් ටිකේ ඇඳුම් ටිකේ ප්‍රයිස් ටික මම ඔයාලට මේ එවලට දාන්නම්. බොහොම අඩුවට දාලා තිබ්බ සින්සේ එකේ 142යි. ඔන්න බලන් හිටපු කෙනෙක් ගණන් හදලා කියන්න. ජිස්කේකේ බිල් එක ආයෙ කියනවා. ජිස්කේකේ බිල් එක 72යි. හරි ඔන්න ඇඳුම් ටික. ඒව පෙන්නන්නේ නැහැ. ඒවා ආය දෙන්න ඕනේ නැහැ. බොරුවට කාලේ කන්න ඕනේ නැහැ. ඉතින් ඔච්චරයි. මේ ගණන් හදලා මේ කමෙන්ට් එකක් දාන්න මම කොච්චර වියදම් කරලාද කියලා. යන්නයි එන්නයි ටැක්සි වලට යද්දී ලේ 9ක් ගියා. එද්දිත් 9ක් ගියා. එතකොට නම්බරක් දෙක 18යි. ඒ 18ත් ඇඩ් කරන්න බිලට. එහෙනම් හෙට උදේ හම්බෙමු. බයි. good night. ආදරේ. අදත් vlog එක කරනවා. මේ 4:46 වෙලාව මම ඉතින් ගිය ගමම මට බොන්න කිරි එකක් හදාගන්න ඕන හින්දා කිරි එක ලිපේ තියලා ඊටු වැඩ ටික පටන් ගත්තා. හාල් එකත් රයිස් කුකර් එකට දාලා. ඉතින් මේ මම මීල් ප්‍රෙපරේෂන් එකක් කරගත්තේ නැහැ මේ සතියේ. ඒ නිසා මම කල්පනා කරා සරලව එවිලට මොන හරි චුට්ට හදාගෙන මේ කෑම ටික හදාගන්නවා කියලා. ඉතින් මම අද හදන්නේ මේ අල හොදි හදලා හාල් මිස තෙල් දාලා සලාඩ් එකක්. ඉතින් මේ මට ඇති ඒක දවස් 2කට විතර ඇති වෙන්න හදාගන්නවා. ඊට පස්සේ ආයෙ මදි වෙන විදිහට බලලා තමයි ඉතුරු කෑම ටික හදාගන්නේ. මොකද මට ඇත්තටම මහන්සි වැඩි. ඉතින් ඒ නිසා මේ විදිහට හදාගන්නවා. පස්සේ පුළුවන් වෙච්ච ගමන් මීල් ප්‍රෙපරේෂන් එකක් පහුවෙලා කරගන්නවා.
දැන් ඉතින් මං හදාගත්ත කෑම ටිකත් මගේ ලන්ච් බොක්ස් එකට ඇරේන්ජ් කරගෙන මට තියෙනවා තව ජූස් එකක් හදාගන්න. අපි ඒකත් ඉක්මනට හදාගමු. මොකද මම මේ රෙකෝඩ් කර කර මේව කරන්න ගිහින් අද මට ටිකක් පරක්කුත් වෙලයි තියෙන්නේ. මං ඉතින් ඔයගොල්ලන්ට කියන්නම් මම මේ උදේ මේ අද ජූස් එක හදාගන්න මොනවද පාවිච්චි කරේ කියලාත් මෙහෙමම ලෙමන් භාගයක් ගත්තා. ඊට පස්සේ මේ ලොකු දොඩම් ගෙඩි දෙකක් අරගත්තා. ඒ දෙකට තව දැම්මා මී පැණි චුට්ටක් දාගත්තා. ඒක ඔයාගේ රස අනුව දාගන්න. එතකොට ලුණු චුට්ටක් දැම්මා. චියා සීඩ් දැම්මා. එච්චරයි. තව මේ ගම්මිරිස් චූට්ටක් දැම්මා. ඒකත් ඔයාලට කැමති නම් දාගන්න. ඊට පස්සේ වතුර දාගත්තා. එච්චරයි. ඉතින් මේකේ ගොඩාක් රස හොයන්න එපා. ගුණ බලලා බොන්න. මම මට උදේට කන්න හදාගන්නේ මෙන්න මේ බ්‍රවුන් බ්‍රෙඩ් දෙකට පීනට් බටර් ගාලා. ඉතින් මට ඒ අතරතුරේ හොඳ අකරතැබ්බෙකුත් වුණා. මගේ මේ ෆෝන් හෝල්ඩර් එකේ ස්ටෑන්ඩ් එක කඩලා ගියා. ඉතින් ඒ නිසා මම මේ ෆෝන් එක තියලා තියෙන්නේ මල් වාස් එකක් උඩ. ඉතින් ඊළඟ වීඩියෝ එක කරන්න මොකද්ද කරන්න කියලාත් හිතාගන්න බැරුව ඉන්නේ. අනිවාර්යෙන් ඉතින් මට ෆෝන් හෝල්ඩර් එකක් ඕනෙමයි. අපි ඉක්මනට ඒකත් ෆික්ස් කරගමු. ෆෝන් හෝල්ඩර් එකක් ඇතත් නැතත් මම ඔයාලට අනිවාර්යෙන් වීඩියෝස් අරගෙන එනවාමයි. හායි, මං හිතන්නේ මේ දැන් මම vlog එක නවත්තන්න ඕනි මෙතනින් පස්සේ. මේ මට පරක්කුයි යන්නේ. පරක්කු වෙනවා රෙකෝඩ් කර කර ලෑස්ති වෙන්න ගියාම. මේ ඉතින් උදේට උයාගත්තා. උදේට උයන එකත් එක අතකට ලේසි. උදේට උයන එක හොඳයි ලේසි. නමුත් මේ ටික පරක්කු වෙනවා අප්පා. අනික දැන් මේ අද වැඩ කරලා ආපුවාම මේ මහන්සි වැඩි. එතකොට උදේට නැගිටින්න අපහසු. කවුද? බ්ලොග් එකේ මොන හරි අඩපාඩු තිබ්බොත් මේ කමෙන්ට් කරන්න. මේ මං ඉල්ලලා තියෙන පාඩු හදාගන්න ඕනේ. තව ඔයාලට මොන හරි අරගෙන ඉන්න ඕන වීඩියෝස් තියෙනවා නම් මේ ඒවත් රිප්ලයි මේ ඒවත් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ලයික් කරන්න. තව ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනි please මට subscribe කරලා උදව් කරන්න. ඔව් ඉතින් මේ එහෙනම් ඔයාලා මගේ වීඩියෝ බලවට ගොඩාක් ස්තුතියි. මට ඇත්තටම මේ ඉන්නවා 2000 දැනට අද උදේ වෙනකොට 2250ක ලොකු ෆැමිලි එකක්. ඉතින් මට ඒ හොඳටම මේ ප්‍රමාණවත් දැනට. ඉතින් මම කියන්නේ මේ වීඩියෝ බලන අනිත් අයටත් ඔයා subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ ෆැමිලි එකට එකතු වෙන්න. මේ එහෙනම් අලුත් වීඩියෝ එකක් ඉක්මනින් ආය අරන් එන්න. මට ඉක්මනට ලෑස්ති වෙන්න ඕනි. දැන් ටික පරක් වෙලා තියෙන්නේ. මේ එහෙනම් ගිහින් එන්නම්. bye bye. කැම බෑග් එක වෙනද වගේම මේක තියෙන වතුර බෝතල්. එහෙනම් next video එකෙන් හම්බෙනකම් bye.